ගයිස් මොකද වෙන්නේ? ඔන්න ඉතින් 2026 කියන මුල්ම ට්‍රැවල් වීඩියෝ එක. සීගිරි යන්න ඉන්න සීගිරි ගිහිල්ලා නැති ඔන්න ඔයාලට තමයි මේ වීඩියෝ එක. ඉතින් වීඩියෝ ඉවර වෙනකම් බැලුවොත් ඔයාලට දැනගන්න පුළුවන් සීගිරියේ ටිකට් එක මොන ගානද? සීගිරි නගින්න අමාරුද? සීගිරි මොන වගේ පඩි පෙරවල්ද තියෙන්නේ මේක? මේ කඳු නගින්න එහෙම අමාරු එක්කෙනෙක්ට යන්න පුළුවන්ද? ඔය ප්‍රශ්න ඔක්කොටම උත්තර හොයාගතයි ඔයා වීඩියෝ ඉවර වෙනකම් බැලුවොත් ඉතින් channel එකට අලුත් කෙනා subscribe කරලා like එකක් දාලා වීඩියෝත් එක්ක set වෙලා ඉන්න. හරි ගයිස් ඉතින් ඔයාට ටිකට් එක අරගෙන ඉවරලා මෙන්න මේ සුදු පාට පේන තැනින් තමයි ඔයාගේ ටිකට් එක ස්කෑන් කරගෙන ඉවරලා ඇතුළට එන්න තියෙන්නේ. ඉතින් ඔයාට දේශීය වැඩිහිටි ටිකට් එකක් ගන්න පුළුවන් රුපියල් 120කට. ඔයානේ 120 මදි වගේ නම් ඔයාට පුළුවන් විදේශීය වැඩිහිටි ටිකට් එකක් ගන්න. ඒක තියෙනවා රුපියල් ඒ කියන්නේ ඩොලර් 35ක් වෙනවා රුපියල් වලින් ගත්තොත් සාමාන්‍යයෙන් 10500ක් වගේ වෙනවා. ඉතින් ඔන්නම ටිකට් එක අරගෙන ඉවරලා මෙන්න මෙතනින් තමයි ඔයාලට ඇතුළට යන්න තියෙන්නේ. ඔන්න ඔතනින් තමයි යන්න ඕනේ. යද්දි මොන්න යාළුවෙක් ඉඳියා මේ ගල් අස්සේ සර්පෙක් ඉඳලා අල්ලලා කියලා පොඩි බෝතලයක තියෙනවා දැක්කේ. ඉතින් මේ ගල්වල එම හේතු වෙලා එම ෆොටෝ ගද්දිම පොඩ්ඩක් බලාගෙන ෆොටෝ ගන්න. හරි. කොහොම හරි ඉතින් ඔන්න ඔහොම තමයි පොකුණු ටික තමයි මුලින්ම යද්දිම අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ පොකුණු දෙපැත්තෙම තියෙනවා. ඉතින් ෆොටෝ ගන්න අයට එහෙම ඔන්න මෙතන ඉඳන්ම ෆොටෝ ගහන්න පටන් ගන්න පුළුවන්. ඔය තියෙන්නේ මාරම view එකක් තියෙනවා. හරි ඉතින් ටික දුරක් ඇවිදගෙන ඇවිල්ලා ආපස්සේ ඇහැල්ලා බැලුවට පස්සේ මෙන්න මෙහෙම තමයි අපි ආපු ගමන් මාර්ගය බලා ගන්න පුළුවන් ඉන්නේ. ඔය ඉතින් 180ක් විතරම ඇවිල්ලා ඉඳී විදේශික සංචාරකයෝ. මොකද ඒගොල්ලන්ට ගොඩක් මේක ස්පෙෂල්. මොකද සීගිරි කියන්නේ ලෝකේ 8 වෙනි පුදුම. ඉතින් මෙන්න මේ පොඩ්ඩක් යන්න ඕන අපිට හරියටම පඩි පෙළවල් ටික හම්බෙනකන්. හරි ඉතින් ඔන්න ඔහොම ඇවිදගෙන ආවන් පස්සේ ඔය පඩි පෙරවල් ටික හම්බුණා. ඉතින් දැන් තියෙන ප්‍රශ්නේ තමයි පඩි පෙරවල් නගින්න අර මේ අමාරුයි මොකද කරන්නේ කියලා. කියන්නේ පඩි පෙරවල් සාමාන්‍ය මට්ටමකට නගින්න පුළුවන් ටිකක් ඇවිදගෙන යන්න පුළුවන්. හැබැයි ගොඩාක් ඇවිදින්න බැරි කෙනෙක් නම් ඔයාට පුළුවන් කොහොම හරි එයාවත් මේ ටික එක යන්න. මොකද මේ ටික ගියාට පස්සේ ඔයාලට හම්බෙනවා වෙනම ඒ වගේ කට්ටියට හදලා තියෙනවා බංකු අරේමේ. ඉතින් ඔයාලට පුළුවන් ඔයාගේ අම්මව තාත්තව එන්න එතනින් වාඩි කරවලෙවලා මේ ඕගොල්ලොන්ට සම්පූර්ණ ගමන ගිහිල්ලා ආයිත් එන්න. ඉතින් මේ තියෙන්නේ එතන. මෙතන ඉතින් ඇම්බියුලන්ස් එකක් කැමති ස්ටෑන්ඩ් බයි තියෙනවා. කොහොම හරි ඔයාලට මෙන්න මෙතනින් වාඩි කරවලෙවලා ඕගොල්ලන්ගේ ගමන ගිහින් එත හැකි. එතන ඉඳන් බැලුවම කැටපත් පවර පේන්නේ මෙන්න මේ විදිහට. ඉතින් ඔන්න අපි හරියට ගත්තොත් දැන් තමයි ගමන ස්ටාර්ට් කරන්නේ. මෙන්න මේ පඩි පෙරවල් ටික දැක්කොත් නම් හිතේ එච්චර අවුලක් නැහැ නේ මේ ලොකු කේස් එකක් නෑ කියලා. ඉතින් මේ පඩි පෙරවල් ටික ගියාට පස්සේ තමයි පොඩ්ඩක් කේස් නෙමෙයි කේස් එක පටන් ගන්නෙ. ඔන්න ඔතනින් මෙන්න මේ වගේ පඩි පෙරවල් තමයි දැන් අපිට ඉස්සරහට හම්බෙන්නේ. ඉතින් බිම බලන්න එහෙම ලොකුවට යන්නේ නැතුව ෂේප් එකේ අත් දෙකෙන් දෙපැත්තම අල්ලගෙන කටපට ගාලා පඩි පෙර නැගන්න ගමන් තියෙන්නේ. පඩි පෙර නැගලා ගියාට පස්සේ ඔන්න ඔහොම තමයි අපිට view එක බලා ගන්න වෙන්නේ. ඔය දැන් මම මුලින් වීඩියෝ එක ගත්තේ අන්න අතන ඉඳන්. දැන් ඉතින් මේ පඩි පෙර ටික නැගලා ඉවරලා තමයි දැන් අපි මේ ඇවිල්ලා තින්නේ. එතකොට ගත්තොත් එහෙම මුළු වීඩියෝ එක මම පටන් ගත්තේ ටිකට් එක අරගෙන මෙන්න මෙතන ඉඳන්. ඔය ටික ඕම පයින් ඇවිල්ලා තමයි දැන් මෙතනට ආවේ. එතකොට මේ ඉන්නේ ගලේ මූදුනේ නෙමෙයි මේ ඉන්නේ සිංහගල නැත්තම් ඔය දැන් කියන්නේ මෙතන සිංහෙක්ගේ අතක්ද නැත්තම් ගුරුලෙක්ගේ අතක්ද ඔහොම කියලා. ඔය කියන්නේ මෙන්න මෙතන ගැනනේ. ඉතින් ඔය ඔතන ඉඳන් නැවතත් ගමන ආරම්භ කරන්න තමයි තියෙන්නේ. ඉතින් මං ගිය දවසේ නම් පොඩ්ඩක් විදේශක සංචාරකයෝ අධික ලෙස ඇවිල්ලා පොඩ්ඩක් ට්‍රැෆික් එක වගේ පඩි වෙලා. ඉතින් පොඩ්ඩක් ඒ කට්ටිය අඩු වෙනකන් ඉඳලා අපිත් ගමන ආරම්භ කරමු. ඉතින් මෙන්න මෙතන ඉඳන් තමයි යන්න තියෙන්නේ. ඔන්න ඔහොම තමයි පඩි පෙළ බලාගන්න වෙන්නේ. ඉතින් ওই පඩි පෙළේ තමයි යන්න ඕන. සමහර තැන්වල එන යන අයට දෙගොල්ලොන්ට පඩි පෙළවල් දෙකක් දෙපැත්තෙන් තියෙනවා. සමහර තැන්වල දෙගොල්ලම එකම පඩි පෙළේ තමයි දෙපැත්තෙන් එහෙට මෙහෙට බහින්නේ. පඩි පෙළ නගින්න තමයි යන්නේ. ඉතින් පඩි පෙළ නගින ගමන් නම් වීඩියෝ කරන්න බෑ. මේ අස්සෙන් ෆෝන් එකේ වෙන්නොත් එමයයි. ෆෝන් එක කොහෙට වෙන්නද කියලා හොයාගන්න බැරි වෙන තියෙන්නේ මේක. නැගලා ඉවර වෙලා මෙන්න මෙතනින් තමයි
ගමනේ අවසානයට එන්න තියෙන්නේ. දැන් ඉතින් උඩටම ඇවිල්ලා ඉන්නේ. ඔන්න ඔහොම ලස්සන view එකක් තමයි උඩටම ආවම අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ෆොටෝ ගන්න කට්ටියට යන මාරම ලස්සන වීඩියෝ ටිකක් ෆොටෝ ටිකක් ගහන්න පුළුවන්. මාරම view එකක් තමයි තියෙන්නේ. අන්න අර ඈතින් පේන්නේ පිදුරංගල. ඉතින් අර ගිය දවස්වල පොඩ්ඩක් සීන් එකක් ගියා. ඒ දවස්වල මතකද පිදුරංගලේ මම සීගිරිය පැත්ත හැරිලා මොකද්ද මේකක් වුණානේ ෆොටෝ එකක් ගන්න. ඉතින් ඔය තියෙන්නේ පිදුරංගල මේ තියෙන්නේ සීගිරිය. ඉතින් ඔන්න ඔය වගේ මාරම ලස්සන view එකක් තියෙනවා. ඔයාලා ෆොටෝ ගහන්න වීඩියෝ කරන්න කොහොම හරි ඉතින් සීගිරියේ උඩට ආවට පස්සේ හැමෝම කතා කරන ජලමල් අරහිමේ තමයි මේ තියෙන්නේ. ඉතින් ජනමල් ක්‍රියාත්මක වෙලා නම් තිබ්බේ නැහැ. කොහොම හරි අපි ගිය දවසේ ඉතින් කට්ටිය වැඩ ඉතින් මේවල නඩත්තු කිරීම හරියට වෙන්න ඕනේ හින්දා එයාලා හොඳටම මහන්සි වෙලා වැඩ. කොහොම හරි ඉතින් ඔන්න ඔහොම තමයි සීගිරියේ උඩ ඉඳන් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් බලන ඒවා බලලා ඉවරලා දැන් නැවත බහින්න තමයි සූදානම් වෙන්නේ. බැහැලා ගියාට පස්සේ ඊළඟට අපිට බලා ගන්න පුළුවන් කැටපත් පවර. ඔය ඉතින් දකුණු පැත්තෙන් බිත්තියක් වගේ පේන්නේ කැටපත් පවර. ඕකෙදී එක එක ඒවා ලියලා තියෙනවා. දැන් නම් තියෙන එක එක්කෙනාගේ නම්ම නම් බලමු. ඔගේ මොකුත් නැහැ. ඊට පස්සේ ඔය දැන් කට්ටිය පොලිමේ ඉන්නේ සීගිරි චිත්‍ර බලන්න. ඉතින් ඒක ඇතුලේ නම් මොබයිල් ෆෝන්ස් පාවිච්චි කරන්න දෙන්නේ නැහැ. කොහොම හරි ඉතින් ඔන්න ඔතනින් පඩි පෙළේ රවුම් පඩි පෙළේ හිමීට ගිහිල්ල වෙලා තමයි සීගිරි චිත්‍ර ටික බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒක ඉවර වෙනකම් බලනවා නම් ඉතින් thank you කියන ගමන් සීගිරි ගැන කවුරුන් නොදන්න ඔයා මොන හරි දන්න දෙයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා like එකකුත් දාලා දිගටම සෙට් වෙලා ඉන්න. එහෙනම් අදට වීඩියෝ එක යනවා. සුබ දවසක්.